ඉතින් එහෙනම් හැම දෙනාම පිළිගන්නවා මගේ අලුත්ම YouTube channel එක කාපිය YouTube channel එකට. ඉතින් අද තමයි මගේ පළවෙනි මේ වීඩියෝ එක. ඉතින් පොඩි මිස්ටේක් තියෙනවා. ඒක වැඩි හිතන්න එපා. අපි මේක දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔයගොල්ලෝ මාව අඳුරන්නේ නැත්නම් මීට කලින් මගේ YouTube videos තියෙනවා Classic KO කියලා channel එකක්. ඒක පොඩ්ඩක් search කරලා බලන්න. හරි අද මම ලෑස්ති වෙන්නේ මගේ පළවෙනි food review එකට. ඉතින් හරි අද මම ගෙනාවේ මම ජීවත් වෙන අවිස්සාවෙල්ලේ. ඉතින් අවිස්සාවෙල්ලේ දැන් මම මේක පොඩි කොටස් විදියට තමයි කරගෙන යන්නේ. කියන්නේ මම දැන් කරන්නේ අවිස්සාවෙල්ලේ තියෙන කෑම ಜಾති රිවිව් කරන එක. ඉතින් මම අද ගියේ රෙස්ට් හවුස් එකට. ඔයගොල්ලෝ දන්නේ නැති අවිස්සාවෙල්ලේ කෙනෙක් ඉන්නවා නම් දන්නේ නැති කෙනෙක් නැති තරම් රෙස්ට් හවුස් එක කියන එක. ඉතින් රෙස්ට් හවුස් එකේ තියෙන ලම් ප්‍රයිස් එකක් තමයි ගෙනාවේ. මෙන්න මේක තමයි බිල් එක. ඔයගොල්ලන්ට පේනවා. මගේ සම්පූර්ණ කොස්ට් එක අද මම ගෙනාවේ ලම් ප්‍රයිස් එකක්. මේකේ ලම් ප්‍රයිස් එක පෝෂන් එකක් තමයි තියෙන්නේ. කියන්නේ ලාර්ජ් රෙගියුලර් පෝෂන් නෑ. සාමාන්‍යයෙන් ලාර්ජ් කියලා පෝෂන් එක විතරයි තියෙන්නේ. මේකේ ටෝටල් එක 750ක් වෙනවා මේ කෑම එක. අපි අන්පැක් කරලා බලමු දැන් ඊළඟට මොන වගේද ඇතුළේ තියෙන්නේ කියලා. හරි ගත්තට පස්සේ මෙන්න මෙහෙම කේල් කොලයක තමයි අපිට ලම් ප්‍රයිස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මීට කලින් ලම් ප්‍රයිස් කාලා තියෙනවා ෆැබ් එකේ වගේ තමයි මේ කේල් කොලයක තමයි උදලා තියෙන්නේ. මේ වගේ මෙන්න මෙතන මෙහෙම අපිට බලා ගන්න පුළුවන් සීතාවක ලම් ප්‍රයිස් කියලා මෙතන මේකක් දාලා තියෙනවා. ඒ වගේම අවිස්සාවේල රෙස්ට් හවුස් කියලාත් ගහලා තියෙන ලෝගෝ එක ගහලා තියෙනවා ඒගොල්ලන්ගේ. මේක දිගේ අරගෙන බලමු. මුලින්ම කියන්න ඕනේ ඉතින් මේ පළවෙනි රිවිව් එක උනාට මේ පොඩි අවුල් දෙයක් තමයි කියන්න වෙන්නේ. මේක හැබැයි කිසිම රස්නයක් නැහැ. මේක නිවිලා හොඳටම තියෙන්නේ. මං හිතන්නේ මම දැන් මේක ගන්නකොට සාමාන්‍යයෙන් එකට විතර ඇති. දැන් එකයි කාලට විතරයි. දැන් එකමාරයි. මේ වෙනකොට විලි හදලා තිබ්බනම් රස්නේ වෙන්න ඕනේ. හැබැයි රස්නේ නැති එකෙන් මට වෙන්නේ මේක උදේ හදපු එක. අපි බලමු දිග අරගෙන. ඔයගලන්ට පේනවද දන්නේ අපිට දීලා තියෙනවා මේ තියෙන්නේ බටු මෝජුවක්. බටු මෝජුයි අපිට තියෙනවා මෙහෙම තම්බපු සහ බැදලා හදලා තියෙන බිත්තරයක්. තම්බලා බැදලා ඊළඟට අපිට මෙතන නිකන් ලුණු බෙදුමක් ඔය බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන චිකන් කෑල්ලක් අපිට බලා ගන්න පුළුවන්. ලොකු චිකන් කෑල්ලක්. මේ වගේ ලොකු චිකන් කෑල්ලක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් තව කට්ලට් එකකුත් තියෙනවා. ඉතින් මේවා තමයි අපිට මේ රයිස් එකේ බලා ගන්න හම්බෙන්නේ. මට නම් දැන් පට්ට බඩගින්න ඉන්නේ. හැබැයි දැන් මම මේ කාලා බලන්න තමයි හදන්නේ. ඉතින් මේක තමයි මගේ පළවෙනි රිවිව් එක. ආයි කියනවා. ඉතින් බලමු. පළවෙනි රිවිව් එක මම මීට කලින් try කරලා නෑ මේ රෙස්ට් හවුස් එකේ ලම් ප්‍රයිස් එක. අපි බලමු try කරලා කොහොමද කියලා රස.
chicken කෑල්ල chicken නෑ යන්න ඕනේ ඉතින් රසයි ඇත්තටම රහයි කහබත් එක තියෙන්නේ රහයි ඒ වුණාට මේකේ මං හිතන්නේ උදේ හදපු එකක් මොකද මේක කිසිම රසණයක් නැහැ කිසිම මාළුවක් මේකේ රසනේ නැහැ මම ඉතින් සාමාන්‍යයෙන් කේල් කොලේ කොතලා තියෙනවා රසනේ තියෙනවා ඉතින් මට හිතෙන්නේ මේක සාමාන්‍යයෙන් 11-10 අතර වගේ තමයි මේක කුක් කරලා තියෙන්නේ. ඊට අමතරව නම් වෙන කිසිම අවුලක් නැහැ. බලමු. අත සුවඳත් හොඳයි මේක. බලමු කට්ලට් එකෙන් පොඩි කෑල්ලක් ආ. කට්ලට් එක රසයි. නියමයි. මම මේ ලම් ප්‍රයිස් එක ගත්තා වුණාට පොඩි දෙයක් කියන්න ඕනේ මම මේ තියෙන බටු මෝජුවට මම පොඩ්ඩක් වැඩි කැමති නෑ ඒක නිසා සාමාන්‍යයෙන් මම බටු මෝජු කියන දේ කන්න කැමැත්තක් නෑ මම එහෙම ඉඳලා මම අයින් කරනවා මොකද මම බටු මෝජු කන්න කැමති නෑ ඒ ඕගොල්ලන්ට බටු මෝජු කන්න කැමති නම් ඒක ප්‍රශ්නයක් නෑ අවුලක් නෑ කන්න පුළුවන් ඇත්තටම කියනවා මේ චිකන් එක බැදලා උයලා දෙන්නේ. ඒකින්ද මාරම රසයි. අර හොඳට බැදිච්ච රහත් වෙනවා. අනිත් එක අර හොඳට ඩෙබල් වගේ නිකන් හොද්දක දාලි වල අරන් තියෙන්නේ. ඉතින් සෝස් එක දාලි වල අරන් තියෙන්නේ. ඉතින් චිකන් කෑල්ල මාරම රසයි. ඉතින් ඔයගොල්ලොත් අවිස්සාවැල්ල පැත්තේ එනවා නම් කියන අවිස්සාවැල්ල කියන ගොඩක් ප්‍රසිද්ධ තැනක් වෙන්නේ මොකද හැම පැත්තටම යන්න පුළුවන් නගරයක් හින්දා ඒක. ඉතින් ඔයගොල්ලෝ මේ නගරය හරහා කොහේ හරි ගමනක් බිමනක් යනවා නම් අනිවාර්යයෙන්ම අවිස්සාවැල්ල පහු කරනවා නම් මේ රිජන්සි එකේ යන්න රිජන්සි නෙමෙයි මේ රෙස්ට් හවුස් එකට.
රිජන්සි එකේම අනිත් එක රෙස්ට් හවුස් එක තියෙන්නේ අවිසාව ටවුන් එක ආසන්නයේම තමයි කොළඹ පැත්තට වෙන්න. ඉතින් ගිහිල්ලා බලන්න මේකේ තව මේ රම් ප්‍රයිස් එකට අමතරව තව ගොඩක් කෑම ಜಾති තියෙනවා. ඉතින් ඇත්තටම මේක මම මේ සල්ලි වලට ප්‍රොමෝට් කරන දෙයක් නෙමෙයි මම මේ නිකන් කියන්නේ මේ ඒගොල්ලෝ කෑම රසින්ද තමයි මම කියන්නේ නැතුව මේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි මම මේ කියන්න අමතක වුණා මතක් කරලා අවිසාර රෙස්ට් හවුස් එකේ රස දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම ඔයගොල්ලෝ රෙස්ට් හවුස් එකේ කන්න කැමතිම කෑම එකේ අනමකල් අපිට කමෙන්ට් එකක් දාන්න යන්න. चिकन का नाम मार मार කියන්නේ මේ කෑම එකට මාරම වෙනම ලෙවල් එකක් දෙනවා චිකන් කෑල්ලේ. මේ කෑම එක ආයෙ තව කෙනෙක් ගන්නවා නම් ගන්න අනිවාර්යයෙන්ම මේ චිකන් කෑල්ලේ නිසා. ලුණු බැදුම අද ඇත්තටම මට මේ මම ඩ්‍රින්ක්ස් මොකක්ද කූල් ඩ්‍රින්ක් එකක් ගන්න හිටියේ උනාට මට ගන්න අමතක වුණා ඩ්‍රින්ක් එක. ඊළඟ වීඩියෝ එකේදී මම මොකක්ද ඩ්‍රින්ක් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක ගොඩක් දුරට ෆාස්ට් ෆුඩ් කම්පැනි එක වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ
මම සර්ච් කරලා බැලුවට පස්සේ ගොඩක් අයගේ ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ මෙන්න මේ ෆාස්ට් ෆුඩ් කියන එක පොඩ්ඩක් කරන්න. පීසා, ඩොමිනෝස්, මැක්ඩොනල්ඩ්ස්, ඊට පස්සේ බර්ගර් කිං මේ වගේ එක එක නිකන් ලංකාවේ විතරක් නෙමෙයි ගැමියන් රටවලත් තියෙන ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රීස් යන පොඩි රිවිව් එකක් ගන්න කියලා ඒව තියෙන අයිටම් ගැන. ඉතින් ඒ ගැන මම බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ඇත්තට මේ කෑම එක ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍යයෙන් හොඳටම බඩ පිරෙන්න හොඳටම ඇති. කියන්නේ රුපියල් 750කට ඉතින් අද කාලේ රුපියල් 750කට මේ වගේ කෑමයක් ගන්න තියනවා කියන එක මං හිතනවා හොඳ දෙයක් කියලා. මොකද මේ රුපියල් 750කට නැත්තම් සාමාන්‍ය බඩ පිරෙන්න කන්න විදියක් නෑ නේද මේ දවස්වල. කොහොමත් පොඩ්ඩක් ගණන් තියෙන දේවල් නේ. මම හිතනවා රුපියල් 750කට මේ බත් එක ගොඩක් වටිනවා කියලා. චිකන් එක නම් නියමයි. ආයෙත් කියනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. මේ චිකන් කෑල්ල එක වෙනවල පිස්සුවක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින්
ඉතින් මෙන්න මේක තමයි ලම් ප්‍රයිස් විස්තරය. ඉතින් ඇත්තටම හොඳයි. මේ පෝෂන් එකත් හොඳයි. කැමරාත් රසයි. ඔයගොල්ලෝ අවිස්සාවේල්ලේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම try කරලා බලන්න මේ කැම එක. රුපියල් 750 රුපියල් 750 යෝ. 750යි. ඒ වගේම මේ ඔයගොල්ලන්ට එන්ට්‍රන්ස් එකේම මේක අරගන්නත් පුළුවන්. ඒගොල්ලෝ දවල් වරුවේ මේක එන්ට්‍රන්ස් එකේ වෙනම පොඩි මේක දාලා ඉවරලා විකුණනවා. ඉතින් ඔයගොල්ලන්ට එන්ට්‍රන්ස් එකේම ගන්නවා නම් හරිම ලේසි. ඒ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක් දානවා වගේ වෙලාව ගොඩක් යන්නේ නැහැ. එහෙම ඒගොල්ලෝ එහෙම දෙනවා. අද තියෙන පොඩි කේස් එකට තියෙන මේක රස්නේ මදි. ඉතින් කිසිම රස්නේ මදි නෙමෙයි, රස්නේ ඇත්තටම නෑ මේකේ. ඉතින් ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ. ඉතින් නැත්තම් ඕවරෝල් ගත්තාම ලම් ප්‍රයිස් එක රහයි. අද අපි රේට් එකක් කිව්වොත් 10න් මට දෙන්න පුළුවන් මේ කෑම එකට සාමාන්‍යයෙන් 7.8ක් වගේ. 7.8ක් වගේ මට දෙන්න පුළුවන් මේ ලම් ප්‍රයිස් එකට. අපි ඊළඟට මේ ලම් ප්‍රයිස් රෙස්ට් හවුස් එකේ ලම් ප්‍රයිස් එකයි ෆැබ් එකේ ලම් ප්‍රයිස් එකයි පොඩ්ඩක් කම්පෙයාර් කරලා ඕනනම් බලමු ඔයගොල්ලෝ කැමති නම්. ඉතින් එහෙනම් මේක තමයි මගේ අලුත් YouTube channel එක. ඉතින් ඔයගොල්ලෝ අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දිගටම අලුත් වීඩියෝ දාන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් දන්න හැමෝටම කියන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඒ කියන්නේ bye. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ